අද නම් මේ වැඩේ තනියම කරගන්න වෙන්නේ. මේකට තව කවුරු හරි හිටියානම් සුපුණ ඇතිනේ ගෙදර. පොඩ්ඩක් බලමු ගන්න කෝල් එකක් ගන්න. හෙලෝ මචං සුපුණා. ඔබ කොහෙද ඉන්නේ? ගෙදරද ඉන්නේ? හෙලෝ මචං කියපන්. මං ගෙදර ඉන්නේ. අනේ නෑ මචං මේ අපේ ගෙදර මේ පොඩි වැඩ වගේක් තියෙනවා බං. ඒක තනියම කරගන්න බෑ බං. ඔබට පුළුවන් ද අපේ ගෙදරට පොඩ්ඩක් එන්න? හරි බං මට විනාඩි 5ක් දියම් මට ටක් ගාලා එන්න මොකද? හරි මචං හරි. මං ගිහින් මචං මං ආවා කොහොමද? අම්මට සිරි සුපුණා වරෙන් උඹ එනකන් හිටියේ. මචං මේ ටික තමයි තියෙන අස් කරගන්න. ඔව් බං අපිට හෙට පාටියක් බං. ගෙදර එන අස් කරලා දාමු. මට කක්කාලා ඉක්මනට අස් කරගන්න. තාත්තා කියන්න අම්මට ගොඩක් අමාරුද? ඉන්න බං තාත්තා මොකක් හරි කරගෙන ඉක්මනට එන්න. තව දුක් කන්ද නිම්මා තුන් ලෝකයම රැකි. ඔව් මචං උඹලා ඒ කියන්නේ දැන් සෙට් වෙන්න දැන්නේ. හරි මචං මට විනාඩි 5ක් දිය මං ඔතනට එනවා. මේ දැන් එනවා මචං. හරි බං එලකිරි. අම්මට නිමා හොඳ වෙලේට උඹ මෙතන හිටියේ මචං. අම්මට සිරි සුපුණා. මචං මට විනාඩි 5ක් දීපන්. අඩේ මොකද්ද බං ඔච්චරටම ආව හම්බෙන්න තිබ්බා දිස්සිය. උඹ හොඳ වෙලේට බං ඔතන හිටියේ දැන් තාත්තා කතා කරලා කිව්වා අම්මට අසනීපයි කියලා. මට බෙහෙත් කියන්න යන්න එක නෑ. පුළුවන් නම් බයික් එකේ තියද්දී මචං මං ටක් ගාලා අරන් එනවා. අඩේ ඒක නම් කරන්න බෑ බං මම දැන් පොඩි ගමනක් යන්න කියලා හැදුවේ බං. අඩේ මට ඒක යන්න ඕනේ බං. ඔබට බැරිද මොකක් හරි කරගන්න? මට මේ වෙලේ යන්න එකක් නෑ මචං. අඩේ තරහ වෙන්න එපා බං මම දැන් මේ යන්න හැදුවේ බං. තරහ වෙන්න එපා මම යන්නගේ. අපි හන්දා මෙරි ගිනි හංගා කුසයට නින්දා ඉවස ගන්න රන් හිරුසේ නෙත් යුග නොමැවසූ. අපි මිනිස්සුන්ට කොච්චර කරත් අපේ උදව්වට එක මිනිස්සෙක්වත් නෑ. අන්තිමට අපිට අපි විතරමයි. වරුනේ මහා මායාවරුනේ සුවතයි මෞසනේ ජීවිතේ.